පළාත් සභා ක්‍රමය නොවෙනස්ව ඉදිරියටත් ක්‍රියාත්මක කළ යුතු බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. ඔහු මේ බව සඳහන් කළේ විපක්ෂ නායක කාර්යාලයේ අද කැඳවා තිබූ ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක් වෙමින්. 13 වෙනි සංශෝධනයේ වර්තමානයේ ක්‍රියාත්මක වන ආකාරයට පළාත් සභා ක්‍රමය තිබිය යුතුයි කියන එක තමයි අපේ ස්ථිර මතය. මොනම ආකාරයකින්වත් විදේශ රටකට ගිහිල්ලා 13 ප්ලස් කියන්නටවත් අපේ රටට ඇවිල්ලා දේශපාලන වේදිකාවල නැගලා 13 නෙගටිව් කියන්නටවත් අපි යන්නේ නැහැ. අපි ඉන්න ස්ථාවරය බොහොම පැහැදිලි. අපි එක දෙයක් විශ්වාස කරනවා පළාත් සභා ක්‍රමය මේට වැඩිය කාර්යක්ෂම කරන්නට ඕන. පළාත් සභා දුර්වල කිරීම සඳහා අඩු මුදල් ප්‍රමාණයක් ලබා දීලා පළාත් සභාව වලින් කරන සේවාව දුර්වලයි කියන ඒ ජනප්‍රිය මතය ගොඩනගා ගන්නට විවිධ අය කටයුතු කළා. ඒක වැරදි. එහෙම කරන්නට හොඳ කවුරු මොන දේ කතා කරත් අපේ ඒකීය භාවය සුරකීම උදෙසා මම විශ්වාස කරනවා 13 වෙනි ව්‍යවස්ථා සංශෝධනයේ මේ දැනට ක්‍රියාත්මක වෙන ආකාරයට මම ඒක මොම් පැහැදිලි කියන්නේ. දැනට ක්‍රියාත්මක වෙන ආකාරයට පමණක් ක්‍රියාත්මක වීම සුදුසුයි කියන එකයි අපේ අදහස. මේ අතර දෙමළ ජාතික සංධානය නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සඳහා වන සිය යෝජනාවලිය නව ව්‍යවස්ථාවක් කෙටුම්පත් කිරීම සඳහා පත් කර ඇති විද්වත් කමිටුව වෙත ඉදිරිපත් කර තිබෙනවා. උතුරු නැගෙනහිර දෙමළ බස කතා කරන ජනතාවට වෙනම කලාපයක් හඳුන්වා දීම, රාජ්‍ය භාෂාවන් ලෙස සිංහල, දෙමළ, ඉංග්‍රීසි යන භාෂා ත්‍රිත්වයම රට පුරා භාවිත කිරීම, කලාපීය සභා ඇති කිරීම, කලාපීය සභාවේ අනුමැතිය හා මහ ඇමති නිර්දේශ මත ආණ්ඩුකාරවරයෙකු පත් කිරීම, ඉඩම්, නීතිය හා සාමය, අධ්‍යාපනය, පොලිස් සේවය, බදුකරණය වැනි බලතල කලාපවලට බෙදා දීම ඇතුළු යෝජනා කිහිපයක්. මාතර මිරිස්ස ප්‍රදේශයේ සංචාරක ආකර්ෂණය දිනාගත් වෙරළබඩ ස්ථානයක් අවහිර කිරීම පිළිබඳව මේ වන විට බලධාරීන්ගේ අවධානය යොමු තිබෙනවා. මිරිස්ස කොකනට් ලෙස හඳුන්වන එම ස්ථානයේ පිවිසුම අවහිර කරමින් ඉදිකර ඇති වැට ඉවත් නොකළහොත් වෙරළ සංරක්ෂණ ප්‍රතිපාදන මත එය ඉවත් කිරීමට පියවර ගන්නා බවයි වැලිකම ප්‍රාදේශීය ලේකම්වරයා සඳහන් කරන්නේ. මාතර මිරිස්ස ප්‍රදේශයේ පිහිටා ඇති මෙම භූමිය කලකපටන් දෙස් විදෙස් සංචාරකින්ගේ නොමද ආකර්ෂණයට ලක් වූ ස්ථානයක්. සංචාරකින් මෙම ස්ථානය හඳුන්වන්නේ කොකනට් හිල් නමින්. මිරිස්සට සංචාරකින් කැඳවා ගැනීමට තෝතැන්නක් වූ මෙම ස්ථානය අවහිර කරමින් වැටක් යොදා තිබුණේ මේ ආකාරයෙන්. මේ පිළිබඳව සමාජ මාධ්‍ය ඔස්සේ දැඩි කතාබහක්ද ඇති වූ අතර ඒ පිළිබඳව හිරු ප්‍රවෘත්ති කළ සොයා බැලීමකදී අනාවරණ වූයේ අදාළ ඉඩම ශ්‍රී ලාංකිකයෙකු හා විදේශිකයෙකු සතු බවයි. පර්චස් 400ක් පමණ වන අදාළ බිම් කොටසේ පර්චස් 80ක අයිතිය විදේශිකයා සතු වන අතර අනෙක් පර්චස් 320 ශ්‍රී ලාංකික ව්‍යාපාරිකයෙකු සතු වනවා. මෙරට ව්‍යාපාරිකයා විසින් මෙම වැට ඉදිකර ඇති අතර එමගින් සංචාරකයින්ට කොකනට් හිල් වෙත පිවිසීම මුළුමනින්ම අවහිර වී තිබුණා. වෙරළාසන්න ඉඩමක් සංවර්ධනය කිරීමේදී ඒ පිළිබඳ වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුවෙන් අවසර ගත යුතු අතර අප කළ සොයා බැලීමකදී අදාළ ව්‍යාපාරිකයා නිසි අවසරයක් නොගෙන මෙම වැට ඉදිකර ඇති බවටයි හෙළි වූයේ. මේ අතර අද අදාළ සිද්ධිය පිළිබඳ සාකච්ඡා කිරීමට වැලිගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී සාකච්ඡාවක් පැවති අතර ඊට අදාළ ඉඩමේ හිමිකරුද සම්බන්ධ වුණා. මේක සංචාරක ව්‍යාපාරය කරන්න ප්‍රයෝග කරගත හැකි තැනක්. ඒක ඔබතුමා පෞද්ගලික ඉඩමක් වුණා. ඒ தත්ත්වය නැති කරලා වැඩක් මාර්ගකට යන එක සුදුසු නෑ කියන එකද අපේ මතය. පාරේ යන්න ඕන නම් යන්න ඕන කට්ටියද ටිකට් එකක් අරලා මම පුජ්‍යලෙත් කියලා ඕන හැටි යවන්න. හෙට ඉඳලා උනත් යවන්න. ඔය හරිද? ඒක යන්න බෑනේ නෑ වැඩ තියෙන හින්දා. නෑ ඒක දෙන්නේ වැඩ කලවන්නේ මම මොකද? මුලින්ම අපි තීරණය කරේ එයාගේ එකඟතාවයෙන් මේ වැට ඉවත් කරන්න කියන එක. ඉවත් වුණේ නැති වුණොත් වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව තමන්ගේ නීති ප්‍රකාරව අනවසර වැටක් ගහලා තියෙන. ඒ නිසා ඒ වැට නීත්‍යානුකූලව ඉවත් කරන්න තමයි පළවෙනිම සාකච්ඡා කරේ. ඒ නිසා ඉදිකිරීම වලට කිසිම ආකාරයක අවසරයක් දෙන්නේ නැහැ කිසිදු ආයතන. මෙන්න දැල්ල බුණු පොතක්. අධිකරණ ඉදිරිපත් කරනු ස්වර්ණමහල් ආයතනයේ හිටපු අධ්‍යක්ෂවරුන් වන ජීවක එදිරිසිංහ, නාලක එදිරිසිංහ, අසංක එදිරිසිංහ සහ දීපා එදිරිසිංහ යන අය අපමත මුදා හැරීමට කොළඹ කොටුව ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලීනකේ මහතා නියෝග කළා. ඒ එක් අයෙකුට රුපියල් මිලියන බැගිනු ශරීර රැප දෙකක් මතයි. ඔවුන්ට සති දෙකකට වරක් ඉරිදා දින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින ලෙස නියෝග කළ අධිකරණය ඔවුන්ගේ විදේශ ගමන් බලපත්‍ර අහෝසි කිරීමටද නියෝග කළා. මෙන්න එම ප්‍රවෘත්තිය නැවතත්. අධිකරණ ඉදිරිපත් කරනු ස්වර්ණමහල් ආයතනයේ හිටපු අධ්‍යක්ෂවරුන් වන ජීවක එදිරිසිංහ, නාලක එදිරිසිංහ, අසංක එදිරිසිංහ සහ දීපා එදිරිසිංහ යන අය අපමත මුදා හැරීමට කොළඹ කොටුව ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලීනගේ මහතා නියෝග කළා. ඒ එක් අයෙකුට රුපියල් මිලියන බැගින් වූ ශරීර රැප දෙකක් මතයි. ඔවුන්ට සති දෙකකට වරක් ඉරිදා දින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින ලෙස නියෝග කළ අධිකරණය ඔවුන්ගේ විදේශ ගමන් බලපත්‍ර අහෝසි කිරීමටද නියෝග කළා.
අධිකරණ ඉදිරිපත් කරනු ස්වර්ණමහල් ආයතනයේ හිටපු අධ්‍යක්ෂවරුන් වන ජීවක එදිරිසිංහ, නාලක එදිරිසිංහ, අසංක එදිරිසිංහ සහ දීපා එදිරිසිංහ යන අය අපමත මුදාහැරීමට කොළඹ කොටුව ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලීනගේ මහතා නියෝග කළා. ඒ එක් අයෙකුට රුපියල් මිලියන බැගිනු ශරීරප දෙකක් මතයි. ඔවුන්ට සති දෙකකට වරක් ඉරිදා දින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටි ලෙස නියෝග කළ අධිකරණය ඔවුන්ගේ විදේශ ගමන් බලපත්‍ර අහෝසි කිරීමටද නියෝග කළා. මේ අතර අදාළ නියෝගය ලබා දීමෙන් අනතුරුව අධිකරණ ඉදිරිපිට රැස්ව සිටි ETI තැන්පත්කරුවන් මෙලෙස හැසිරුණා. සහමුලෙන් වගකීම මේ පවතින රජයේ බාරගත යුතුයි. මොකද රජයක් කියන්නේ මේ තැන්පත්කරුවෝ වෙනුවෙන් පෙනී සිටින්න ඕන. අපේ පාලනය කරන්න කරපු ප්ලෑනක් මේ මහජනතාවට සේවය කරන්න කියලා පාර්ලිමේන්තුවට ගියා. එකෙක් නෑ මේ මහජනතාවගේ දුක නිවා. කෑගල්ලේ ධම්මික බණ්ඩාර මහතා විසින් නිපද වූ පැණියට සායනික පරීක්ෂණ සඳහා අනුමැතිය දුන් බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් විශේෂඥ වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා සඳහන් කළා. දැන් තවත් පුවත් කිහිපයක් සමගින් රටවටා හිරෝ. රටවටා හිරෝ. පසුගියදා කඩාවැටුණු මහනුවර බූවැලිකඩ පස්මහල් ගොඩනැගිල්ල කඩාවැටී ඇත්තේ භූවිද්‍යාත්මක හෝ ස්වභාවික හේතුන්වල බලපෑමකින් නොව ඉදිකිරීමේදී ගත වැරදි තීන්දුව සහ යොදාගත් ප්‍රමිතියෙන් තොර අමුද්‍රව්‍ය හේතුවෙන් බව ඒ සම්බන්ධව සොයා බැලීම සඳහා ආණ්ඩුකාර නීතිඥ ලලිත් යූ ගමගේ මහතා විසින් පත් කළ කමිටු වාර්තාව තීරණය කර තිබෙනවා. වයස අවුරුදු 27ක කාන්තාවකට ලිංගික අතවර කිරීම සම්බන්ධයෙන් ඊයේ අත්අඩංගුවට ගත් ගාල්ල යක්කලමුල්ල ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරයා ලබන 19 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස ගාල්ල අධිකරණය නියෝග කළා. ශ්‍රී ලංකා ටෙස්ට් තරඟවලට එක්වන එංගලන්ත ක්‍රිකට් කණ්ඩායමේ මොයින් අලිට හැර වෙනත් කිසිදු සමාජිකයෙකුට කොවිඩ් ආසාදනය වී නොමැති බවට ඊයේ සිදු කළ දෙවන PCR වාර්තා අනුව තහවුරු වීමත් සමග ඔවුන් අද හම්බන්තොට දේශීය පුහුණුවීම ආරම්භ කළා. මොයින් අලිගේ ආශ්‍රිතික වූ ක්‍රිස් වොක්ස්ටර්ද සිදු කළ PCR පරීක්ෂණයේදී කොවිඩ් ආසාදනය වී නොමැති බව තහවුරු වුවත් ඔහු තවදුරටත් ස්වයං නිරෝධායනය සඳහා යොමු කර තිබෙනවා. මේ පුහුණුවීම සඳහා එංගලන්ත කණ්ඩායම පිටත් වන අතරමඟදී ඔවුන් ලද අපූර්ව අත්දැකීමක්. මේ සූදානම සමගින් යන්නට. පැත්ත නොගත් ඇත්ත දැනගැනීමේ අයිතිය තවදුරටත් තහවුරු කර ගන්නට තිරේ දිස්වන පරිදි හිරු SMS ප්‍රවෘත්ති සේවාව ඔබේ ජංගම දුරකථන ජාලයට අනුව සක්‍රිය කර ගන්න. අපි යලි හමුවන්නේ අද රාත්‍රී 9:55ට. ආයුබෝවන්.